කාකාගේ රැජීනා මේ කාකෝ මං කියන දේ අහනවා ගිහිල්ලා කළු කාකට කියනවා සුදු කාක්කෝ මගේ රත්තරන් බඩු අරන් ඉන්න කියලා. රත්තරන් කාකෝ ඔක්කොම යන්නම් අපි රත්තරන් බඩු ගේන්න ගිහිල්ලා. මේ මොකදනේ බලන් ඉන්නේ මේ මොකද බලන් ඉන්නේ මගේ රත්තරන් බඩු ගේනවා ගිහිල්ලා. නරියෝ ගිහිල්ලා රත්තරන් බඩු ගේනවා කාකා අල්ලගන්න නැත්තම් අල්ලගන්නවා. ඒත් රත්තරන් බඩු ගේන්නේ නැහනේ ගේන්න කියනවා රත්තරන් බඩු නරියට. නරියෝ ගිහිල්ලා කපුටි නරියා ගිහිල්ලා රත්තරන් බඩු අරන් එනවා සේරම මගේ මේ පාට හැම තියෙන රත්තරන් බඩු මගේ ඔය නෑ රත්තරන් බඩු දැන් කොහෙද දන්නේ නරියා මේ නරියට කියන්නේ රත්තරන් බඩු ගේන්න කියලා. නරියා ගේන්නේ මට නරියට කියන්නේ ඔයාට පුළුවන් හොරෙන් ගිහිල්ලා රත්තරන් බඩු ගේන්න. ඔයා කියලා ගේන්න නරියා කපිටි නරියා ගිහිල්ලා කොහමද ගේන්නේ නරියා මම ඔයක ඔල්ල කරන කොහොම හරි මම රත්තරන් බඩු කොහොමද ගේන්නේ මට ගේන්න බෑනේ නරියට කියන්නේ ගේන්න කියලා. පුළුවන් නේ රත්තරන් බඩු ගේන්න. නරියා කපිටි හින්දා මං හල්ලනවා ඔය කාකව අල්ලනවා ගෙනාවේ නැත්තා. රැජිනා අනන්දුනෝ කියන දේ අහනවා කපිටි නරියා කාකා කොහොම හරි ඔටුන ගන්න ඕන මං කාකාගේ කපිටි නරියා එකතු වෙලා කට්ටියම කාකාගෙන් කොහොම හරි ඔටුන ගන්න ඕන කාකාගේ මං කොහොම හරි කන්නවා කාකාගේ. එතකොට මම තමයි රැජිනා රැජිනා. ඊට පස්සේ මම ගන්නවා ඊට පස්සේ තමයි මම රැජිනා කාකා ඊට පස්සේ නැතුව යනවා. කාකා මාව සේවය කරනවා මගේ පාටේ තමයි කාකා උයනවා කාකා උයනවා. ඊට පස්සේ කාකේ මම තමයි කාකා රැජිනා ගිහිල්ලා උයන්නේ නරියා යනවා කාකාත් එක්ක. අයියෝ අපි දෙන්නට මොනවද උනේ මම උයන්නේ මගේ යාළුවෙක් ඉන්නව යවන්නද උයන්න. අයියෝ එයා උයන්න. අයියෝ මට මොනවද උනේ. කාටුන් කතා බලලා දැන්ම ලයික් එකක් දාන්න. මගේ channel එක බලන්න. සනීර ටිම්